පිටරට විස්තර අපේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. විදේශ රැකියා, විදේශ අධ්‍යාපනය, විදේශ සංචාර වැනි ගොඩක් තොරතුරු දැනගන්න අපිව subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රුමේනියාවේ දැනට වැඩ කරන අයට සහ රුමේනියාවට ලංකාවේ ඉඳලා එන්න බලාගෙන ඉන්න අයට ගොඩක් සුබ ආරංචියක් ගැන. 2026 වර්ෂයේ රුමේනියාවේ වැඩ කරන අයට වැඩුප් වැඩි කිරීමට නියමිතයි. ඒ වගේම ආහාර සඳහා ගෙවන ගාස්තුද වැඩි කිරීමට නියමිතයි. යුරෝපයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව මේ අවුරුද්දේ රුමේනියාවේ වැඩුප වැඩි කරනවා. අපි අද වීඩියෝ එකෙන් කතා කරමු වැටුප් වැඩි වෙන්නේ කවදද, කුමන අංශ සඳහාද සහ කීයක් ඔයාගේ වැටුප වැඩි වෙනවද කියලා. ඒ වගේම ඔයාලා දන්නවද අවුරුදු 2කට වඩා ඔයා රුමේනියාවේ එකම කම්පැනි එකක වැඩ කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ වැටුප අවම වැටුපට වඩා වැඩි වෙන්න ඕනේ කියලා. ඉතින් විශේෂයෙන්ම අද වීඩියෝ එකෙන් අපි ඒ ගැන කතා කරනවා. ඒ වගේම වැටුප් වැඩි කරන්නේ කුමන නීතිය යටතේද සහ ඒ නීතිය පසුබිම ගැනත් අපි කතා කරනවා. මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වේවි. ඒ නිසා වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. රුමේනියාවට එන ගොඩක් අය එන්නේ ණය වෙලා. ගොඩක් වෙලාවට සල්ලි පොලියට අරගෙන. ඒ නිසා වැටුප් වැඩි කිරීමක් කියන්නේ ඒක ලොකු සහනයක්. ඉක්මනින් ණය ටික ගෙවලා නිදහස් වෙන්න හැමෝම කැමතියි. අඩුම තරමේ වැඩි වෙන මුදලෙන් ණය වාරිකයක්වත් ගෙවා ගන්න පුළුවන් නම් ඒකත් ලොකු සහනයක්. දැනට රුමේනියාවේ සේවය කරන අයට 2026 වර්ෂය සඳහා වැටුප් වැඩිවීමක් පිළිබඳව රජය සහ පෞද්ගලික අංශය මගින් ගෙන ඇති නවතම තීරණ කීපයක් තියෙනවා. රුමේනියාව රජයේ නවතම තීරණය අනුව 2026 වර්ෂයේ ජූලි සිට ජාතික අවම දළ වැටුප මිනිමම් ග්‍රොස් වේජ් එක වැඩි කිරීමට නියමිතයි. මම අද විනිමය අනුපාතය අනුව ගණන් ටික කියන්නම්. ඒක දවසෙන් දවස වෙනස් වෙන නිසා ඔයා මේ වීඩියෝ එක බලන දවසේ මේ ගණන් ටික වෙනස් වෙලා තියෙන්න පුළුවන්. දැනට පවතින අවම වැටුප දළ වශයෙන් රුමේනියානු ලෙව් එම නැත්නම් රොන් 4050ක් විතර වෙනවා. ඒ කියන්නේ ඩොලර් වලින් ගත්තොත් ඩොලර් 951ක්. ලංකාවේ රුපියල් වලින් රුපියල් 2,94,525ක්. මම මේ දැනට කියන්නේ දළ වැටුප. එහෙමත් නැත්නම් බදු අඩු කරන්න කලින් වැටුප. ඔයාගේ අතට ලැබෙන මුදල නෙවෙයි. 2026 ජූලි සිට අපේක්ෂිත වැටුප දළ වශයෙන් රොන් 4,325ක්. මේක ආසන්න වශයෙන් 6.8ක වැඩිවීමක්. ඒ කියන්නේ ඩොලර් වලින් ගත්තොත් ඇමරිකන් ඩොලර් 1015ක්. ඒක ශ්‍රී ලංකා රුපියල් වලින් 3,14,478ක්. අපි දැන් බලමු ඔයාගේ අතට ලැබෙන මුදල ගැන. ඒකන ඔයාට වඩා වැදගත් වෙන්නේ. දැනට ඔයාට ලැබෙන අවම වැටුප ඒ කියන්නේ අවම මුදල net salary එක දළ වශයෙන් රොන් 2,574ක් විතර වෙනවා. ඒක ඩොලර් වලින් ගත්තොත් ඩොලර් 600ක්. ඒ වගේම ශ්‍රී ලංකා රුපියල් වලින් 1,87,000ක් විතර වෙනවා. 2026 ජූලි ඉඳලා ඔයාගේ අතට ලැබෙන මුදල දළ වශයෙන් රොන් 2,699ක් විතර වෙනවා. ඒ කියන්නේ ඩොලර් වලින් ගත්තොත් 634ක්. ඒ වගේම ශ්‍රී ලංකා රුපියල් වලින් 1,96,500ක් විතර වෙනවා. එක ශේෂ්ත්‍ර අනුව අතට ලැබෙන මුදල වෙනස්කම් තියෙනවා. ඔයා සේවය කරන සාමාන්‍ය කර්මාන්තශාලාවක නැතුව ඉදිකිරීම එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් හරි කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ හරිනම් අතට ලැබෙන මුදල මීට වඩා වැඩි. ඒකට හේතුව වෙන්නේ ඒ ශේෂ්ත්‍ර සඳහා විශේෂ බදු සහන ආණ්ඩුවෙන් දීලා තියෙන එක. උදාහරණයක් විදිහට ගත්තොත් කන්ස්ට්‍රක්ෂන් වල රොන් 3,500කට වඩා වැඩි වැටුපක් ගෙවනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 2,55,000ක් විතර වෙනවා. මේ වැඩිවීම අවම වැටුප් ලබන සියලු දේශීය සහ විදේශීය සේවකයන්ට අදාළ වෙනවා. පෞද්ගලික සමාගම් පිළිබඳ සිදු කළ සමීක්ෂණයක් ඒ කියන්නේ PwC, Paywell වැනි ඒවට අනුව බොහෝ සමාගම් 2026 වර්ෂයේදී සාමාන්‍යයෙන් 6%ක පමණ වැටුප් වැඩි කිරීමක් තම සේවකයන්ට ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. නමුත් ආණ්ඩුවෙන් කියලා තියෙනවා ඒක 6.8ක් වෙන්න ඕනේ කියලා. විශේෂ ශේෂ්ත්‍ර කීපයක වැටුප් වැඩිවීම කැපිලා පේනවා. ඒ කියන්නේ අනෙක් අංශවලට වඩා ඒ අංශවල වැටුප ගොඩක් වැඩි වෙනවා. බලන්න ඔයත් වැඩ කරන්නේ මම මේ කියන ශේෂ්ත්‍රවලද කියලා. එහෙම වුණොත් ඔයාගේ වැටුප අනෙත් අයගේ වැටුපට වඩා ටිකක් වැඩිපුර වැඩි වෙනවා.
කාර්මික සහ නිෂ්පාදන ශේෂ්ත්‍රයේ 8.8% උපරිම වැඩිවීමක් අපේක්ෂා කරනවා. ඒ වගේම සිල්ලර වෙළඳාම යටතේ 6.8% වැටුප් වැඩි කිරීමක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කන්ස්ට්‍රක්ෂන් ශේෂ්ත්‍රයේ ව්‍යාපෘති අනුව සහ පළපුරුද්ද මත වැටුප් වර්ධක ලබා දීමේ ප්‍රවණතාවයක් තියෙනවා. අපි දැන් බලමු කෑමට ලැබෙන මුදල් එහෙම නැත් මීල් ටිකට් එක වැඩි වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ කෑම කාඩ් එකට කීයක් වැඩිපුර වැටෙනවද කියලා. වැටුප් වලට අමතරව රුමේනියාවේ ලබා දෙන ආහාර ටිකට් ඒ කියන්නේ මීල් ටිකට් වල දෛනික වටිනාකම රොන් 40 ඉඳලා රොන් 50 දක්වා වැඩි කිරීමට සාකච්ඡා කරලා තියෙනවා. මේක ඔයාගේ මාසික වියදම් පියව ගන්න විශාල සහයෝගයක් වෙයි කියලා මම හිතනවා. රුමේනියාවේ නව නීතිය අනුව එකම ආයතනයක වසර 2කට වඩා වැඩි කාලයක් සේවය කරලා තියෙනවා නම් ඒ සේවකයන්ගේ අවම වැටුපට වඩා වැඩි වැටුපක් ගෙවිය යුතු බවට නීතිමය ප්‍රතිපාදනයක් තියෙනවා. ඒ නිසා ඔයා අවුරුදු 2කට වඩා සේවය කරලා තියෙනවා නම් එකම කර්මාන්තශාලාවක හරි එකම කම්පැනි එකක හරි ඔයා වැටුප් වැඩිවීම පිළිබඳ සේවා ආයෝජකයා එහෙම නැත්නම් ඔයාගේ බොස් එක්ක සාකච්ඡා කරන්න ඔයාට අයිතියක් නීතියෙන්ම තියෙනවා. රුමේනියාවේ කම්කරු නීතියට ඒ කියන්නේ ලේබර් කෝඩ් එකට අනුව වසර 2කට වඩා වැඩි කාලයක් සේවය කරන සේවකයන් සඳහා වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නීතිමය ප්‍රතිපාදනයක් තියෙනවා. රුමේනියානු රජය හඳුන්වා දුන් GEO 142 ඇලයිරා 2021 නියෝගය අනුව මේ අයිතිවාසිකම ලැබෙනවා. ඒ නීතියේ තියෙන්නේ යම් සේවකයෙකු එකම සේවා යෝජකයෙකු යටතේ වසර 2ක කාලයක් ඒ කියන්නේ මාස 24ක් අවම වැටුපට සේවය කරලා තියෙනවා නම් එම කාලය අවසානයේදී ඔහුගේ වැටුප අනිවාර්යෙන්ම අවම වැටුපට වඩා වැඩි කළ යුතුයි කියලා. වැඩි කළ යුතු ප්‍රමාණය නීතිය නිශ්චිතව ප්‍රතිශතයක් විදිහට දක්වලා නැහැ. නමුත් රජය නියම කරලා තියෙන්නේ ජාතික අවම වැටුපට වඩා අවම වශයෙන් ලේ එකක් හරි වැඩි වෙන්න ඕනේ කියලා. මේ නීතිය අදාළ වෙන්නේ අවම වැටුප ලබන සේවකීන්ට විතරයි. ඔයා දැනටමත් අවම වැටුපට වඩා වැඩි වැටුපක් ලබනවා නම් මේ නීතිය යටතේ අනිවාර්ය වැඩිවීමක් හිමි වෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ ඔයාගේ සේවා ගිවිසුම සහ ආයතනික ප්‍රතිපත්ති මත. ඔයා වසර 2ක සේවා කාලය සම්පූර්ණ කරලා තියෙනවා නම් සහ තවමත් ලැබෙන අවම වැටුප නම් සේවා ගිවිසුම පරීක්ෂා කරන්න. ඒ කියන්නේ ඔයාගේ ඇග්‍රීමන්ට් එක ආපහු බලන්න. ඔයාට ලැබෙන්නේ අවම වැටුපද කියලා තහවුරු කරගන්න. ඊට පස්සේ පරිපාලනාංශය HR එක සමග කතා කරන්න. වැටුප් වැඩි කිරීමක් සිදු කරන විට ඔයාගේ මුල් සේවා ගිවිසුමට අලුත් ඇමුණුමක් එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට අත්සන් කරන්න ආපහු ඇග්‍රීමන්ට් එක ඇමුණුමක් දෙන්න ඕනේ. රුමේනියාව ඉදිකිරීම සහ කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රවල අවම වැටුප් සාමාන්‍ය සේවකයන්ට වඩා වැඩි. ඔයා සේවය කරන්නේ ඉදිකිරීම ශේෂ්ත්‍රයේ නම් ඔයාගේ අවම වැටුප මීට වඩා ඉහළ අගයක් වෙන්න ඕනේ. මේ වැටුප් වැඩිවීමට බලපාන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. යුරෝපා සංගමයේ සමාජික රටවල් තම රටේ මධ්‍යස්ථ වැටුපෙන් අවම වශයෙන් 60%ක් වත් අවම වැටුප ලෙස ලබා දිය යුතු බවට නිර්දේශ කරලා තියෙනවා. පේ ට්‍රාන්ස්පේරන්සි යටතේ එහෙම නැත්නම් පාරදර්ශභාවය යටතේ 2026 ජූනි මාසයේ වන විට යුරෝපීය සමාගම් විසින් රැකියා දැන්වීම් වල වැටුප් පරාසය සඳහන් කිරීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම අනිවාර්ය කිරීමට නියමිතයි. බොහෝ රටවල් වල පවතින දැඩි ශ්‍රම හිඟය හේතුවෙන් සේවකයන් ආකර්ෂණය කර ගැනීමට සමාගම් ස්වේච්ඡාවෙන්ම වැටුප් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයා දැනටමත් යුරෝපයේ සේවය කරනවා නම් හරි 2026 දී යුරෝපයට එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේ වැටුප් වැඩි කිරීම හරහා වැඩි ඉතිරියක් කරගන්න අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම රුමේනියාව, පෝලන්තය, හංගේරියාව වගේ රටවල් වල වැටුප් වැඩිවීම වේගයෙන් මේ දවස්වල සිදු වෙනවා. මම ඉස්සර වෙලා සඳහන් කළේ මූලික වැටුප පමණයි. රුමේනියාවේ ගොඩක් ආයතන මාසෙකට රොන් 800,000ක් පමණ වටිනා ආහාර පතක් ලබා දෙනවා. ඒකත් එකතු වුණාම ඔයාගේ අතට ලැබෙන මුදල ටිකක් වැඩි වෙනවා. ඒ වගේම ඔයා OT කරනවා නම් ඒ සඳහා ලැබෙන ගාණක් මේකට එකතු වෙනවා. රුමේනියාවේ දල වැටුපෙන් ඒ කියන්නේ ග්‍රොස් සැලරි එකෙන් දල වශයෙන් 35-40ත් අතර ප්‍රමාණයක් රජයේ බදු සහ සමාජ ආරක්ෂණ ගාස්තු ලෙස කපනවා. 2026 ජූලි මාසෙන් පස්සේ ඔයා නොපුහුණු සේවකයෙක් ඒ කියන්නේ සාමාන්‍ය සේවකයෙක් විදියට සේවය කරනවා නම් අතිකාල දීමන රහිතව අවම වශයෙන් $646ක් එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා රුපියල් වලින් 1,75,000ක්වත් ඔයාගේ අතට ලැබෙන්න ඕනේ.
සාරාංශයක් විදිහට අපි හිතමු සාමාන්‍ය කර්මාන්තශාලා සේවකයෙක් මාසයකට OT පැය 50ක් කළාම කෑම කාඩ් එකත් එක්ක වටිනාකම කීයක් හම්බ වෙනවද කියලා මාසේ අන්තිමට. මූලික වැටුප සාමාන්‍යයෙන් රොන් 2700ක් විතර වෙනවා. අතිකාල පැය සඳහා රොන් 1300ක් වගේම ආහාර දීමනාව සඳහා රොන් 900ක් හම්බ වෙනවා. එතකොට මූලික ශුද්ධ ප්‍රතිලාභය රොන් 4900ක්, ඒ කියන්නේ ඩොලර් 1151ක් විතර වෙනවා. ශ්‍රී ලංකා රුපියල් වලින් ගත්තොත් ලක්ෂ 3.5ක් විතර වෙනවා. ඔයා වැඩ කරන්නේ කන්ස්ට්‍රක්ෂන් හරි කෘෂිකර්ම ශාස්ත්‍රයේ හරිනම් මේ ගාන මීට වඩා වැඩි. පුද්ගලයාගෙන් පුද්ගලයාටත් ආයතනෙන් ආයතනයටත් අතට ලැබෙන මුදල වෙනස් වෙන නිසා මම කතා කළේ මූලික වැටුප සහ මූලික ගෙවීම් ගැන පමණයි. ඒ වගේම වැටුප සහ OT, ඒ වගේම කෑම කාඩ් එකේ මුදල් හරියට නොගෙවෙන, නිසි වෙලාවට වැටුප නොගෙවෙන ආයතන බව රුමේනියාවේ තියෙන බවද මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. නීතිවල මොනවා තිබ්බත් නීතියේ හැටියට යාලා වැඩ ටික කරන්නේ නැහැ. ඒ ගැන අපි කලින් වීඩියෝ එකක කතා කළා. ඒ වගේම හරි වෙලාවට නිසි වැටුප ගෙවන හොඳ කම්පැනි ඕන තරම් රුමේනියාවේ තියෙනවා. ඉතින් අපි ගොඩක් කාලයකට පස්සේ රුමේනියාව ගැන අද කතා කළා. මම හිතනවා මේක ඔයාලට සුබ ආරංචියක් වුණා කියලා. මේ වගේ වැදගත් වීඩියෝ හැමදාම බලන්න පිටරට විස්තර මගේ channel එක subscribe කරන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම bell icon එකක් click කරොත් මම වීඩියෝ එකක් දැම්ම ගමන් බලන්නත් පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවෝ අතර share කරන්න, like කරන්න අමතක කරන්න එපා. මේ පිළිබඳ ඔයාගේ අදහස් comment එකක් දාන්න. ඉතින් අපි ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් ඔයාලට සුබම සුබ දවසක්.